හෙලෝ කොහොමද යාළුවනේ මගේ කැකිරි හේනක් තියෙනවා. කැකිරි හේනේ අද අවසාන මුරේ වගාව අවසන් වෙලා අවසාන කැකිරි කඩනවා. අස්සන්න නෙල දවස. ඉන්න ගෝලියෝ ටිකයි අප වැඩ කරන කට්ටිය ටිකක් ඉන්නවා සහෝදරයෝ ටිකක්. වයිෆුත් ඉන්නවා යත් එක්ක එකතු වෙලා අපි කැම් ටිකක් හදලා ඒක කාලා විනෝද වෙන විදිහට බලමු. එකතු වෙලා ඉන්න අපේ channel එකත් මම කල්පනා කරේ බටු කරියක් ගහමු. කුට්ටි අයියාගේ වාඩියේ තියෙනවනේ බටු. ඒ මුරුංගා කොළ තියෙනවා. මුරුංගා කොළ එක මැල්ලුමක් හදලා වැව් මාළුවක් හදමු. හොඳට තියෙයි ඒක. එහෙනම් පොඩ්ඩක් බලමු ගිහිල්ලා මේ කඩා ගන්න. කැකිරි කඩනවා කට්ටිය. කුට්ටි අයියා ඉන්නේ ආ පැත්තේ. ඔව්. කැකිරි කඩන විදිහ පොඩ්ඩක් බලන්න. මෙයා තමයි රකින්නේ අපේ හේන. ඔව්. රැකලා දැන් දවස් ගානක් අලින්ගෙන් රැකලා අලිත් එක්ක ඔව් අලිත් එක්ක මොට්ටු වෙලා මේ කොහොම හරි මේක මේ රැකගත්තා වගාව. ඔයා ඒ කතාව දන්නවද මතයක්? මොකක්ද උනේ? ඒ දර ටිකක් දාලා ගිනි කොටත් පත්තු කරලා ඉන්නකොට ඒ සද්දයක් වුණා. ලක්ෂානිගේ නැද්ද? ලක්ෂණ මේ මන්දිරතුමා මේ සුජි අයියාගේ බත්තට පේර බත්තට එවිලා පෙඩුව අපි බලනකොට දෙන්නේ. දෙන්නයි. ඔව්. ඊට පස්සේ කුට්ටියට කොල්ල ගත්තා මේ බෙලාවට මේ මතට කොල්ල ගත්තා. මටත් ගත්තනේ ඔය වෙලේ. අයියෝ පොඩි සෙල්ලමක් දෙම්මා. ඉතින් මේ අලිය ආවුතිදී අපිට හොඳයි. ඒ දන්නවද? ටික එයර්ලා ඉන්න පුළුවන් නේ. නැත්නම් ආපු ගම නිදා ගන්නවා. ඒ හින්දා අලිය ආවුත් හොඳයි ඉතින් අපිට. ඔයා එන්න මේ ඇතුලෙන් එන්න. බටු දැන් මේ වගාව මේ අවසානයේ මේ වේලිලා යන්නේ මේ පේන්නේ නැද්ද? මාස් කන්න ඉවර වෙලා දැන් පෙබරවාරි වෙන. තව ටික දවසකින් වගාව ඉවරයි. ඇති අපිට මේ බටු ටික අපි අරන් ගිහලා හදමු. මුරුග කොළ ටික කඩා ගන්න යන්කෝ. බැලුවා මේකේ නම් තියෙනවා ටිකක් නේද? ගෙඩි දෙකක් කඩා ගන්න. තුගදලු ටිකක්. මාරුයි නේ. මෙතනින් තියාගන්න කොතනින් එකක් ගාලා කපාගමු මෙතන හදන්න. කාලෙක ලිපේ තියමුද? කාලෙක ලිපේ තියාගමු නේද? ලිප පොඩ්ඩක් හදාගමුකෝ බලන්න මෙතන. ලක්ෂාලගේ බල්ලා නේද? එයා වැඩිපුරම ඉන්නේ මේකේ අපේ වාඩි. ලිප පත්තු කරගෙන ඉවරයි. හදාගන්න පුළුවන්. ඉක්මනට ඕකත් හොදලා ගන්නකෝ. ඔය හාලේ කොකට දාලා ගන්න. හොදගමු ඕක දාන්න. A few moments later. තන මාරු විදියට සෙනග වතුර කෑන්නත් ගෙනාව මාළුක හදලා ගමුද බත් එක හරි නේද දැන් චුට්ටක් බත් එක බලන්න වැව් මාළු ටික හොදගමුද පොඩි නෑ මේකේ නෑ නෑ දැන් ඕක හොදලා මේකෙන් ඕකට දාගත්තා නා හරි කොයි මාළු කියලාද කිව්වේ මේක පිඹුරත් බෙදලා ගත්තම රසයි නේද? ඔව් පොඩි මාළු බැද්දම රසයි. පොඩි පෙති කපලා පොඩි පෙති කපලා මේ බදින්න. බදින්න. නේද? අර කෙන් ටිකක් හොදලා. ඔව් අර වතුරෙන් දැන් හොදගමු. වැව් මාළුවෙක් හදාගන්න අපි පොල් තෙල් ටිකක් දානවා ඉස්සල්ලාම. පොල් තෙල් චුට්ටක් දාලා වීලුණු ටික දාලා වැස්ස ඉවරයි. වැස්ස ඉවරයි. සීතලයි අවුවයි විතරයි. උදේට සීතල වෙනවා දවල්ට අවුවයි. එතන තියෙනවා සුදු ලුණු තියෙනවා බී ලුණු අවමිරිස් උළුහාල් ලබ කුරුඳු එනසාල් කරාබ්නටි ඔක්කොම තියෙනවා. කරපිංච? කරපිංච ගිහින්. ඉස්කුළු ටිකක් ගේන්නේ මේකට දාන්න. ගම්රිස් ටික වැඩිපුර දාලා හදමු ඈ. බෙදපු 3-5. මේක අපි ගෙදර හදපු එක නේද? ඔව්. චුට්ටක් දාන්න. දැන් නම් මේක හොඳම මට්ටමට එනවා චූටි මේ සෑහෙන සුවඳයි. මාළු ටික ගේන්නකෝ. දාන්න. මේ ගම්මිරිස් ටිකකුත් දාමු. මුරුංග කොළ නම් වැඩි හොදන්න ඕනේ නැහැ මොකද මේ දැන් මේ කඩාගත්ත මෙතන ටිකනේ ඒ ගහේ මොකද දූවිලිවත් නැහැ. ඔයා දන්නවද මේ පොල් ගෙඩිය බින්දිද්දි හරියටම බෙදා ගන්න පුළුවන් මේ ලොකු ධාරයක් තියෙන්නේ. ඔව්. එතනට ගහන්න බලමු හරියයිද කියලා. පොල් වතුර ටික මට දෙන්න. පොල් වතුර හොඳයි. තව ලස්සන වේවා.
මාළුක බැලුවේ නෑ නේද? ඒ රස සද්දයක් එනවා නියමට. ටිකක් ගාලා එන්නකො මේකේ රස බලන්න. අරුණේ එක. තරම රහයි. වැව් මාළු නම් පොළොන්නරුව තමයි. හැබැයි පොළොන්නරුව වට චුට්ටි කගෙන් මෙහාට එන්න ඕනේ. මොකද මාදුරුවේ තිබුරත් ඈව ඒ වල තමයි මාළු රස. පොළොන්නරුව කිව්වට වැව් මාළු කෑල්ලක් කණ්ඩ මුරුංග මැල්ලුමක් දාලා වාඩි එක කැම වාඩි එක කෑම ටිකක් කණ්ඩ පොළොන්නරුවට එන්න ඕනේ. මං හිතාගෙන ඉන්නේ මේ චූටි අපි මෙතන හදමු වැව් මාළු ටිකක් මෙතන කාලා මිනස්සෙට පොඩි අඩියක් ගහලා වාඩියේ වැව් මාළු ටිකක් වල්ලූරු මස් ටිකක් අපේ මේ වගාවල් වල මොනවා හරි බඩු වලින් එළවලු ටිකක් මෙතන හදලා කාලා කට්ටියට කාලා නිදහසේ ඉන්න පුළුවන් විදිහට තැනක් හදමු මෙතන අපි. වගාව මැද එකක් හදමු. එතකොට එයිනේ හැමෝම අර ඉන්නේ මේ හම්බෙගම වසන්ත අයියා කියලා එක්කනේ. එයා හොඳට කරනවා නේද වැඩ. ඒ වගේ එකක් හදමු. අපි එතකොට එන කට්ටියට වැව් මාළු හදලා කන්න දෙමු. ඒකාකාර බවෙන් පොඩ්ඩක් මිදෙන්න හරි කැමැති. අපිට මේ වාඩි අලුත් නැති වුණාට මනුස්සෙට හරි ආසයිනේ මේ දේවල් කරන්න. මම මේක බානවා. තිබ්බා. සාචේ තියන්න වෙයි. තෙල් එක රත් කරලා දී. කෑලි මිරිස්. පොඩ්ඩක් මේක තරට අදමුනේ. පොඩ්ඩක්. කහ චුට්ටකුත් දාගන්න ඕනේ පාටට. හැමදාම ඔයා කියනවනේ මං හදන කැම රහයි කියලා. දැන් මේ බටු එකට දාපු ඒවා බලන් හිටියද? මුල ඉඳලා. දැක්ක. කියන්න බං. එනසාල් කරම්බුනේ ටික කුරුඳු ඒ ටික දැම්මා. තෙලට දැම්මා. ඊට පස්සේ සුදු ලුණු, කරපිංචා, අවු මිරිස්, බී ලුණු, තක්කාලි ටික දැම්මා. ඊට පස්සේ කෑලි මිරිස් ලුණු කා ටිකක් දාගත්තා. ලේසි උයන්න. දැන් දාන්න බටු එක. දැන් මේක අනාගම නේද? ඔයා මැල්ලුමේ කනනවනේ? අනල ගන්න. සම්මෙන් කත හැකි. බටු එක දැන් ගන්න තියෙනවා. පෙරේතකමට බලන් ඉන්නවා කෑම එක හරියනක. මාරු පාටක තියෙනවා නේ සෝන. අර ඔළුහා දාලා හැදුවාම බටු එක මෙහෙම දෙනවා. ලුණුවෙන් බලන්න කෑල්ලක් කා. හොඳට බලන්න. ආව පිච්චරා. මේ ඉස්පටියක් කාලා බලන්න. මොනවද මදි? ගානට තියනවනේ. ඇති බඩු එක නේද? ඔව් බටු ඇති මම බාන්න. මැල්ලුමත් ගමුකෝ. මැල්ලුමත් ඔක්කොම හදලා රෙඩි කරලා තියෙන්නේ. කියලා ගන්න විතරයි තියෙන්නේ. මේ ප්‍රතිකාරල නැද්ද? මේ තියෙනවා. කො දෙන්නු. මැල්ලුම තියමුද මම? මේකේ සෑහෙන පොල් දාලා යන්නේ. පොල් ගොඩක් දැම්මම මැල්ලුම රසයි නේද? වැඩි වුණාඩේ පොල් වැඩි වෙන්න කොළ රහයි. අනිත මේ මුරුංග කොළ කොහොමත් මේ කිරි රහයිනේ. දැන් අපිට මෙහෙ ගෙන්න ගත්තොත් එහෙම කවුරු හරි අපිව හොයාගෙන ආවොත් මේ විල්වල ඉස්සෝ වැව් මාළු මේ හේන් වල බඩු තියෙන. එතකොට අපිට මතු දෙයක් හදලා දෙන්න පුළුවන් නේ රසට කන්න. මේ මිනිස්සුන්ට වෙනසකටත් එක්ක මොනවා හරි රසට තිබ්බා. ඔව් අඩියක් ගහනවා නම් අඩියක් ගහන්න උයලා කාලා වැව් මාළු ටිකක් ඔව් මේ වැව් කනාලා මනම් පිටිය කියන්නේ ඉතින් මහවැලිගඟේ හරි බහැලා මිනිස්සුන්ට හොඳ මේ එකක් කරගන්න පුළුවන්. බාන්න කිට්ටු කරලා මේ දාන දෙහි බෙන්දු ටිකෙන් තමයි රසය. ඒකත් බානවා. වැව් මාළුයි මුරුංග කොලයි බටු තෙල් දාලයි දෙන්නෙත් මැටි විංගානකනේ මල්ලි ඇති වෙන්න බෙදන් කන්න ඕනේ පැටියෝ හොඳට තියෙන රසය හරිම රසයි.
මුංග කොළ මැල්ලුමයි පැව් මාළු කරියයි බටුව තෙල් දාලා නාඩු හාල් බත් ටිකක් කන්න හදන්නේ අපි. මේවා තමයි දිව්‍ය භෝජන. නියම කැම ටිකක් තමයි අපි කන්නේ අද වාඩිවෙන්නේ. මට රන් රහයි මම තව ටිකක් දාගෙන කනවා. අර දෙන්න බලන් ඉන්න හැටි බලන්නකෝ. අර දෙන්න ඉන්නවනේ පාඩුවේ කන්නකෝ.